ලංකාවේ වර්ණවත්ම සංස්කෘතියක් තියෙන උතුරු පළාතේ යාපනය නගරයට අද වෙති ශ්‍රී ලාංකිකයන්ගේ විතරක් නෙමේ විදේශිකයන්ගේත් ආකර්ෂණය එන්නෙන්නම වැඩි වෙලා තියෙනවා. ඉතින් යාපනයේ සංචාරය කරන්න එන ඔයාට නගරේ ළඟින්ම යන්න තැන් 10ක් තියෙනවා කියලා දැනන් හිටියේ නෑ නේද? Okay, let's jump into the video. Hi guys, කොහොමද ඔයාලට කට්ටිය පරිස්සමටම සතුටින් ඉන්න ඇති කියලා හිතනවා. අද මම ආවේ ජෆ්නා ටවුන් එකට ඕගොල්ලෝ ආවොත් ඉක්මනටම බලන්න යන්න පුළුවන් තැන් 10ක් යන්න. එහෙනම් guys එන්න අපි යමු ජෆ්නා එක්ස්ප්ලෝර් කරන්න. මම ඉතින් travel එක පටන් ගන්න කලින් ආව ආශිර්වාදය අරගෙන යන්න ගමන පරිස්සමටම කිසිම කරදරයක් නැතුව ගිහින් එන්න. ඉතින් ඕගලන්ටත් පුළුවන් නාග විහාරයට ඇවිල්ලා ආශිර්වාදය අරගෙන ජෆ්නා වල ලස්සන තැන් බලන්න යන්න පටන් ගන්න. නාග විහාරයේ ඉස්සරහම තියෙනවා විශ්‍රාම ශාලාව. ඔයාලට පුළුවන් එතනට ඇවිල්ලා පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙලා ගමන පටන් ගන්න. පළවෙනි තමයි ජෆ්නා වල බලන්න තියෙන නල්ලූර් කන්දසාමි කෝවිල. මේක ඉතින් යාපනයේ දෙමළ ජනතාවගේ ප්‍රධාන පූජනීය ස්ථානයක්. මුලින්ම කෝවිලට යන්න කලින් අපි අතනින් කකුල් හොදගෙන පිරිසිදු වෙලා ඉමු. ඕගලන්ට නල්ලූර් වල ලස්සන දකින්න නම් අනිවාර්යෙන්ම එන්න ඕන කාලේ තමයි අගෝස්තු කාලේ. මොකද ඒ තමයි මෙහි ෆෙස්ටිවල් කාලේ. ඇත්තටම මාර ලස්සනයි ඒ කාලේට උදේ හවස දෙකම තේවාවන් තියෙනවා. අනිවාර්යෙන්ම ඕගොල්ලෝ ඒ තේවාව බලන්න ඕනේ. මේක ඇතුළ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම ඕගොල්ලෝ ආවොත් මෙතන තියෙන නීති වලට අනුව වැඩ ටික කරන්න. මොකද එතකොට ඕගොල්ලොත් මෙහි ලස්සන බලනවා වගේම පූජනීය ස්ථානයේ තියෙන ගරුත්වයත් රැකෙනවා. පිරිමි ළමයි මේක ඇතුළට යනවා නම් ටී-ෂර්ට් එක ගලවලා යන්න ඕනේ. ගෑන් ළමයි එනවා නම් අනිවාර්යයෙන්ම සංවර ඇඳුමකින් තමයි එන්න ඕනේ. ඊළඟ තැන තමයි රියෝ අයිස්ක්‍රීම්. ජෆ්නා වලට ඇවිත් මෙතනට ආවේ නැත්නම් ඒ ගමන සම්පූර්ණ වෙන්නෙත් නැහැ. පේනවනේ ඉතින් මේ ටයිම් එකටත් මෙතන තියෙන රෂ් එක කට්ටියගෙන් ඉතින් ආයිත් අඩු වෙන්නේ නැහැ මෙතන. මෙතන රියෝ අයගේ ස්පෙෂල් අයිස්ක්‍රීම් එක තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම try කරන්න. පේනවා ඇති හොඳ varieties ටිකක් තියෙනවා. ඊළඟ තැන තමයි පුරාවිද්‍යා කෞතුකාගාරය. අපි ඒක ඇතුළටත් ගිහිල්ලාම බලමු. මේ කෞතුකාගාරය ඇතුළ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඒකින්ද ඔයගලන්ට ඒක ඇතුළ පෙන්වන්න මිස් වුණා. මේක ඕපන් කරලා තියෙන්නේ උදේ 9 ඉඳන් හවස 4 වෙනකම්. මේක ඇත්තටම මාර වටින පුරාවිද්‍යාත්මක කෞතුකාගාරයක්. ඇතුළට ගියාම ඔයගලන්ට ගොඩක් දේවල් බලන්න තියෙනවා. පොඩි ප්‍රමාණයක තමයි තියෙන්නේ. හැබැයි බලන්න දේවල් ගොඩයි. අනිවාර්යයෙන්ම මේ තැන නම් මිස් කරගන්න එපා. අනිත් එක තමයි මේක තියෙන්නේ ටවුන් එක කිට්ටුවමයි. ඔගලන්ට ටවුන් එකට ආවොත් ඊළඟට අනිවාර්යෙන් බලන්න එන්න ඕන තැන තමයි යාපනයේ ඔරලෝසු කනුව. මෙතනට නම් අනිවාර්යෙන් මෙන්න ඔයගොල්ලෝ ෆෝට් එකට යද්දී එහෙම නැත්නම් ටවුන් එක පැත්තට යද්දී අනිවාර්යෙන් මේක බලන්න පුළුවන්. පොඩක් නැවතිලා ඉඳලා පොඩි ෆොටෝ පාරක් ගන්න try එකක් දෙන්න. ඔයගොල්ලෝ ජෆ්නා වලට ආවහම අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ දන්න තැනක් මෙතන මේ තමයි ලයිබ්‍රරි එක. අනිවාර්යයෙන්ම මෙතනට එන්න. ලයිබ්‍රරි එකට ලොකු ඉතිහාසයක් තියෙනවා. මේක 1931 දී තමයි හැදුවේ. ඊට පස්සේ 81 තිබ්බ කැරල්ලෙත් එක්ක මේක විනාශ වෙලා ආයෙත් 2000 දී මේක අලුතෙන් හැදුවා. මේක යාපනයේට ඇත්තටම මාර වැදගත් ස්ථානයක්. මේකේ තියෙන වැදගත්ම දේ තමයි මේකෙන් පේනවා යාපනයේ ජනතාව කොයිතරම්නම් ඒගොල්ලන්ට එන ප්‍රශ්න වලට ශක්තිමත් මුහුණ දෙනවද කියලා. එහෙනම් යාපනයට આવත් අනිවාර්යෙන් මෙතනට එන්නත් අමතක කරන්න එපා. ඊළඟ තැන තමයි ජෆ්නා ෆෝර්ට් එක. ඔගොල්ලෝ ෆෝට් එකට එනවා නම් අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන දෙයක් තියෙනවා. මම ඒක ඇතුළට ගිහිල්ලාම කියන්න. ඔයගොල්ලන්ට ෆෝට් එක ඇතුළේ ඉතින් මේ වගේ තමයි බලා ගන්න තියෙන්නේ. පේනවනේ නටබුන් තියෙනවා. මේ තමයි ඉතින් ඔයගොල්ලන්ට පල්ලෙහෙන් පේන උඩට තියෙන view එක. ඔයගොල්ලන්ට මම කිව්වනේ ෆෝට් එකට එනවා නම් දැනගෙන ඉන්න ඕන දෙයක් තියෙනවා කියලා. මෙන්න මේක තමයි. ෆෝට් එකේ ඉඳන් පන්නයි පේන view එක. මේක ඔයගොල්ලන්ට හරියටම බලන්න නම් එන්න ඕන හරිම වෙලාව තමයි හවස 4:00 5:00 අතර ටයිම් එක. එතනදී ඉර බැහැගෙන යන view එක පේන විදිය මාරම ලස්සනයි. ඔයගොල්ලෝ පන්නයි වල night view එක බලන්න අනිවාර්යයෙන්ම මම දාලා තියෙන වීඩියෝ එකක් බලන්න. මම ඒ කාඩ් එකකුත් දාන්නම්. එහෙනම් අපි දැන් යමු ඊළඟ තැන. ඊළඟ තැන තමයි පන්නයි පාක් එක. අනිවාර්යයෙන්ම මෙතනට එන්න හේතුව තමයි එතනින් බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ දැන්ට බලලා තියෙන ලස්සනම සන්සෙට් එක. මේ ඉතින් ජෆ්නා වල තියෙන යුනික්ම ප්ලේස් එකක්. පේනවනේ ඉතින් මෙතන තියෙන ලස්සන 4:00 5:00 අතර ටයිම් එක දැන් නම් පරක් වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා ජෆ්නා කියන්නේ රස්නේ පැත්තක්. ඒ වුණත් ඔයගලන්ට මේ වගේ තැනකට ඉර බැහැගෙන ගියාට පස්සේ ආවහම හිතා ගන්න බැරි වෙයි මේ ජෆ්නාද කියලා. ඔයගොල්ලෝ දැන් මාත් එක්ක ජෆ්නා ටවුන් එක ආවට ගොඩක් තැන් බලලා තියෙන්නේ. දැන් ගෙදර යන්න කලින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ජෆ්නා මතක් වෙන්නයි ගෙදර ආඩයි මොනවා හරි අරන් යන්න ඕනේ. එහෙනම් දැන් යම් මාත් එක්ක
මේ තියෙන්නේ ඉතින් ජැෆ්නවල මාකට් එක. මෙතනට આવත් ඕගලන්ට පුළුවන් රසම රස කැවිලි අරන් යන්න. බලන්නකො මෙතන තියෙන අයිටම්. පේනවනේ ඉතින් ආයි නෑ සේවරිද තනු රසද ඕන දෙයක් ගන්න පුළුවන්. යන්න අය. ඔයගලන්ට ආවොත් ඉතින් පොඩි චැට් එකකුත් මෙතන ඉන්න මාකට් එකේ ඉන්න අයත් එක්ක දාලා පොඩ මේ කට්ටියත් එක්ක කතා කරලා යන්න පුළුවන්. මෙතනින් අනිවාර්යෙන්ම ඕගොල්ලෝ රස කැවිලි අරන් යන්න අමතක කරන්න එපා. මොකද මේවා මාත් try කරලා තිනවා මහරම රහක් තියෙන්නේ. ඕගොල්ලෝ අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕනි ඉරිදට මේ කඩවල් වහලා ඒකෙන් හින්දා ඕගොල්ලෝ මේ travel කරලා පොඩ්ඩක් මේ බඩු ගන්න එනවා නම් ඉරිද තියාගන්න එපා. ඒක අනිවාර්යෙන්ම තියාගන්න. මොකද මේ ඉස්සරහා තියෙන ගොඩක් කඩවල් වහලා තියෙන්නේ. අපි ඉතින් මේ පැත්ත බලාගෙන අමුණ ඉස්සරහට යමු. නවල අන්න සිකොටේද ඩම් රස රසය කැමතා කල්කිසි සිනපු කොබච විදියේ ඉදිය කොම රස. දැන් මං ආවා යාළුවනේ ග්‍රෑන්ඩ් බසාර් ලේන් එකට. මේ ලේන් එකේ තමයි ජැෆ්නා වලට ආවොත් ඇඳුම් ගන්න තියෙන්නේ. ඕගොල්ලන්ට සාරි, සල්වාර්, ඒ වගේම කුර්තා, වේටි ආදී ජැෆ්නා කල්චර් එකේ තියෙන ඕන ඇඳුමක් ගන්න පුළුවන්. ඒගොල්ලෝ ජැෆ්නා වලට ආවොත් රසම රස තෝසේ එකක්, උළුඳු වඩේ එකක් අන්න ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ මලයන් කැෆේ එකටත් එන්න. මේක ගොඩක් පරණයි ජැෆ්නා වල. ඒකින්ද අනිවාර්යෙන් මේකෙන් ඇවිල්ලා ඕගලන්ට පුළුවන් ජැෆ්නා වල තියෙන තෝසේ රහත් බලන්න. දැන් ඉතින් ඕගොල්ලෝ ජැෆ්නා වලින් ඕන කරන බඩු ටිකක් ගත්තා. දැන් මම දන්නවා මේක බලන ඔයාලටයි මටයි දෙන්නටම බඩගිනි. මොනවද කන්න තියෙන්නේ මේ? තෝසේ කනවද? බිරියානි කනවද? තෝසේ බිරියානි. බිරියානි තෝසේ. බිරියානි එකක් කමු. ජැෆ්නා වල රස බිරියානි එකක් කන්න කොහෙද තියෙන්නේ? අපි දැන් යමු එතනට. ඕගොල්ලෝ මගේ මුල් වීඩියෝ එක බැලුවා නම් දැන් දන්නවා කොහෙද ජැෆ්නා වල තියෙන රසම රස තෝසේ තියෙන්නේ කියලා. දැන් අපි කන්නාවේ රසම රස බිරියානි එක. One in restaurant එක. අපි ඉක්මනට යමු ඇතුළට රසම රස බිරියානි කන්න. වව් මෙතන තියෙන ඉන්ටීරියර් එකේ ලස්සන. පේනවනේ ඉතින් මේක තියෙන්නේ ජැෆ්නා වල විතරයි. මේ තියෙන්නේ one in menu එක. මේකේ අපි බලමු බිරියානි. අපිට තියෙනවා හයිදරාබාද් චිකන් බිරියානි. බිරියානියක් කමු. ඊළඟට ඔයගලන්ට පුළුවන් නාන් කන්න. මේකේ නානුත් මාර්ම රසයි. මම කලින් try කරලා තියෙනවා. අපි කමු garlic naan. garlic naanuයි හයිදරාබාද් චිකන් බිරියානි. ඔන්න guys ආවා අපේ බිරියානි එක. ඊළඟට තියෙනවා අපේ නාන් එක. වව් සුවඳ නාන් එකේ. මේ තියෙන්නේ අපේ හයිදරාබාද් චිකන් බිරියානි එක. අපි දැන් ටේස්ට් කරමු. සුපිරි. මේ බිරියානි එක නම් සුපිරි. ඔයගොල්ලෝ අනිවාර්යෙන් ජැෆ්නා වලට ආවම ටේස්ට් කරන්න ඕනම බිරියානි එක තමයි one in එකේ හයිදරාබාද් චිකන් බිරියානි එක. highly recommended. දැන් බිරියානි එක කාලා ඉවරයි. දැන් කන්න ඉන්නේ නාන් එක. ඒක try කරමු. මේ නාන් එක garlic නාන් එක. garlic සුවඳ සුපිරියටම එනවා. ඒකත් එක්ක මේක නිකනුත් කන්න හිතෙනවා. මම ඒ දාගත්ත බිරියානි එකේ gravy එක ඒකත් එක්ක රයිට් එක ඒව try කරන්නේ නැහැ නන්. ඒත් මම ඒව තමයි. වව් මේ නාන්න එක නම් සිරාව සුපිරි. garlic නaan නියමටම තියෙනවා. අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේක try කරන්න ඕනේ. මේකේ bread එක gravies නැතුව උනත් නිකනුත් ගත හැකි. ඔය ඒකේ ඒ තරම් රහයි garlic හොඳටම තියෙනවා. සාමාන්‍ය වෙන තැන් වලත් මම try කරලා තියෙනවා නාන්. ඒ තැන් වල bread එක විතරයි තියෙන්නේ. හැබැයි මෙතන එහෙම නැහැ. ඒක හොඳටම garlic එකේ garlic රහත් එක්ක ඔයගලන්ට experience කරන්න පුළුවන්. මේක නම් വേറെ level. එහෙනම් guys ඔයගොල්ලෝ දැන් දකින්න ඇති ජැෆ්නා ටවුන් එකේ ඉඳන් ඔයගලන්ට ලේසියෙම යන්න පුළුවන් places 10ක්. ඔයගොල්ලෝ ජැෆ්නා වලට එන්න ඉන්න නම් අනිවාර්යෙන් මේ places try කරන්න. try කරලා ජැෆ්නා වල vibe එක enjoy කරන්න. ඔයගලන්ට මේ වගේ දිගටම videos බලන්න නම් මේ video එකට like කරලා comment කරලා subscribe කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් guys ආයෙත් මේ වගේ ලස්සන දවසකින් හම්බ වෙනකම් කට්ටිය පරිස්සමටම ඉන්න. ජය වේවා.